අද වෙනකොට ගැහැණු පිරිමි භේදයකින් තොරව හැමෝටම තියෙන ගැටලුවක් තමයි අධික තරබාරු බව කියන්නේ. අක්‍රමවත් ආහාර රටාව, සෞඛ්‍ය සම්පන්න හා පෝෂ්‍යදායී ආහාර රටාවක් අනුගමනය නොකිරීම වගේම ව්‍යායාම වලින් තොර ජීවන රටාව නිසා අද ගොඩක් දෙනෙක් ශාරීරික වශයෙන් දුර්වල තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. ගොඩක් දෙනෙක්ට අද තියෙන ප්‍රශ්නයක් තමයි සිරුර තරබාරු බවට පත් වී උදරය ඉදිරියට නිරා යාම. ඔයත් සමහර විට මේ ගැටලුව නිසා අපහසුතාවයට පත් වෙලා තියෙන්න පුළුවන්. පමණට වඩා ඔයාගේ සිරුර මහත් වුණාම ඔයා කොච්චර ලස්සනට ඇඳුමක් ඇඳත් වැඩක් නම් නැහැ. ගොඩක් වෙලාවට සිරුර අධික ලෙස තරබාරු වීමෙන් පසුව උදරය සහ කලව වැනි ස්ථානවල තමයි වැඩිපුර මේ දේ තැන්පත් වෙන්නේ. මේ නිසා ඔයාගේ සිරුරේ හැඩය නැති වෙලා ඔයාගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අද ඔයාට ඔයාගේ උදරයේ ඉදිරියට නිරා යාම එමෙන්ම නැතිනම් ඔයාගේ බඩ අඩු කරගන්න පුළුවන් විශ්මිත පාන වර්ග කීමක් ගැන කියලා දෙන්න තමයි අද මම මෙතෙන්ට ආවේ. ඉතින් ඔයා වීඩියෝ එක දිගටම බලන්නකෝ. ඔයාටත් මේවා ගැලපෙනවද කියලා අනිවාර්යයෙන් මේවා කරලා කමෙන්ට් කරන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. ලෙමන් සහ සව්. ලෙමන් මගින් මේ දේ දහනය කරනවා කියලා ඔයාලා දන්නවනේ. ඒ විතරක් නෙමෙයි වෛරස් සහ විෂ බීජ වලට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් තියෙනවා. ලෙමන් වල අන්තර්ගත වන තන්තුමය ගුණය නිසා ඔයාගේ සිරුරේ තියෙන අනවශ්‍ය මේ දේ දිය කිරීමට මේ ලෙමන් උදව් වෙනවා. විශේෂයෙන්ම උදරයේ අනවශ්‍ය මේ දේ ඉවත් කර උදරයේ ඉදිරියට එන එක නවත්තන්න මේ ලෙමන් වලට පුළුවන්. සව් කියන්නේ තන්තුමය හා ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ ආහාරයක්. ඉතින් දැන් ඔයාට ලෙමන් සහ සව් භාවිත කරලා ඔයාගේ බඩ අඩු කරගන්න පුළුවන්. කරන්න තියෙන ඊටාම පුංචි වැඩයි. මුලින්ම සව් හැඳි කීපයක් අරගෙන වතුරේ දිය කර ගන්න ඕනේ. පැයක් පමණ තියෙන්න තියලා වතුර වීදුර සමග ලෙමන් යුෂ මිශ්‍ර කරගන්න ඕනේ. ඉන්පසුව මේ පැණි තේ හැන්දක් මිශ්‍ර කරලා සෑම දිනකම උදෑසන පානය කරන්න. එවිට ඔයාගේ උදරයේ අනවශ්‍ය මේදය ඉවත් වෙලා යනවා අනිවාර්යෙන්ම. ඉඟුරු පානය. පොඩි ඉඟුරු කැබල්ලක් අරගෙන කුඩා ප්‍රමාණයේ කැබලි වලට කපා ගන්න ඕනේ. මේ යුෂ හොඳින් ලබා ගන්නට ඔයාට බ්ලෙන්ඩර් කරන්නත් පුළුවන්. ඉන්පසු මැටි බඳුනකට වතුර වීදුරු 2ක් පමණ එකතු කළා ඉඟුරු යුෂ සමග රත් කළ යන්න ඕනේ. විනාඩි 20ක් විතර මදගින්නේ රත් කර ගන්නත් ඕනේ. එවිට ඔයාලගේ ලා කහ පෑයිමුත් මිශ්‍රණයක් දැක් ගන්න පුළුවන්. ඉතින් තාම ඔයාට මේ පානය බොන්න සුසු තත්ත්වේ නම් නැහැ. තව විනාඩි 10ක් විතර ඔයා මේ මිශ්‍රණයේ තියෙන බඳුන හොඳින් වහලා තියන්න ඕනේ. ඉන්පස්සේ මේ ඉඟුරු මිශ්‍රණයට මේ පැණි ස්වල්පයක් එකතු කරගන්න. දිනකට දෙවතාවක් පමණ ආහාරයට ගැනීමෙන් මේ පානය බොන්න පුළුවන්. සතියක් වගේ වෙනකොට සිරුරේ අනවශ්‍ය මේදේ සහ කැලරි දහනය වෙලා ඔයාගේ උදරයේ ඉදිරියට නිරා යාම අඩු කරනවා. මේ පැණි සහ සුදු ලුණු. මේ පැණි කියන්නේ ඔයාගේ සම්පෑපත් කරන වටිනා ඖෂධයක් කියලා මීට කලින් අපි කියලා තියෙනවා. ඔන්න දැන් මේ පැණි සමග අපි මේ කියන සංඝටක කීපය භාවිත කළොත් ඔයාගේ උදරය ඉදිරියට නිරා යාම ඉක්මනින් අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාට මේ වෙනුවෙන් කරන්න තියෙන හරිම පොඩි වැඩයි. කුඩා මී පැණි බෝතලයකට සුදුලුණු කිහිපයක් දාලා තියන්න. කොපමණ කාලයක් මී පැණිවල සුදුලුණු දාලා තිබත් නරක් නොවන බව දන්නවනේ. ඉතින් ඊට පස්සේ සෑම උදේ කාලයකදීම මද උණුසුම් වතුර වීදුරුවකට අර මී පැණි බෝතලෙන් හැන්දක් සහ ලෙමන් යුෂ මේස හැන්දක් එකතු කරලා පානය කරන්න ඕනේ. මී පැණි වලට සුදුලුණු වල ගුණය හොඳින් නුරා ගන්නවා. මේ විදිහට දවස් කීපයක් මේ පානය බිව්වම උදරයේ අනවශ්‍ය ලෙස ඉදිරියට එන එක අඩු වෙලා යනවා දන්නේම නැතුව. කොත්තමල්ලි මාදුරු සහ සූදුරු. කොත්තමල්ලි මාදුරු වගේම සූදුරු කියන්නේ ආහාරවල රසය වගේම සුවඳ වැඩි කරන කුළුබඩු කියලා වල හොඳින්ම දන්නවා. දැන් ඔයාගේ සිරුරේ තියෙන අනවශ්‍ය මේදය අඩු කරලා ඔයාගේ සිරුර අනවශ්‍ය කැලරි දහනය කරන්න මේ සංඝටක වලට හැකියාව තියෙනවා. අද අපි ඔයාලට කියලා දෙනවා මේ කුළුබඩු පාවිච්චි කරලා බඩ අඩු කරගන්න පුළුවන් පානයක් සකස් කරගන්න විදිය. සූදුරු, මාදුරු සහ කොත්තමල්ලි මේස තේ හැන්ද බැගින් පළමුවෙන්ම වෙන් කරගන්න ඕනේ. මේ පානය සකස් කරගන්න ඔයාලට ඉඟුරු ස්වල්පයකුත් අත්‍යවශ්‍යයි. මේ සියලු ද්‍රව්‍ය එකතු කරලා වතුර භාජනයක් ලිපේ තියලා හොඳින් තැම්බෙන්න දෙන්න. විනාඩි 20ක් විතර ගියාම මේ අමුද්‍රව්‍ය සියල්ල හොඳින් තැම්බෙනවා. ඉන්පසු පෙරා ඉවත් කරගන්න ඕනේ. තාම ඔයාට බොන්න පුළුවන් විදිහට මේ පානය සකස් කරගෙන අවසන් නැහැ. මේ පානය මදක් නිවුණාට පස්සේ මී පැණි හා ලෙමන් මේස තේ හැන්දක් බැගින් එකතු කරලා මිශ්‍ර කරගන්න ඕනේ. මේ විදිහට සකස් කරගත් පානය දැන් ඔයාලට දිනකට එක්වරක් පමණ පානය කරන්න පුළුවන්.
අමත කරන්න පව කෑමෙන් පසුව තමයි මේ පානය අනිවාරයෙන්ම ගණ්ඩ ඕනේ. ඉතින් මම හිතනවා අදත් මගේ මේ වීඩියෝ එක ඔයාලා ගොඩක් උද්‍යෝගයෙන් නරවන්න ඇති කියලා. ඉතින් අපි තවත් දවසක තවත් මේ වගේ වීඩියෝකින් හම්බෙමු. අනිවාර්යෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ගිහින් එන්නම් බලන් හිටවල හැමෝටම ගොඩක් ස්තුතියි.